කැලෑවක් මැද ලොකු බෝතලයක් දැකලා කූඹි පැටියෙක් දුවගෙන ගියා. ඒ බෝතලේ ඇතුලේ තිබ්බේ රත්තරන් පාට බෝල වගයක්. මේ කූඹි පැටියාගේ නම ටින්කි. ටින්කි ගොඩක් පෙරේත කූඹි පැටියෙක්. එයා බෝතලේ අස්සට රිංගලා එක දිලිසෙන බෝලයක් කටින් අරන් එළියට ආවා. ටින්කි ඒ බර බෝලයත් උස්සගෙන තනියම ගේ දෙසට යන්න හැදුවා. හැබැයි රත්තරන් බෝලේ ගොඩක් බරයි. ටින්කිට අඩියක්වත් ඉස්සරහට තියන්න බැරි වුණා. එයා බිම ඇදගෙන වැටුණා. ඒ වෙලාව එතනින් ගියේ එයාගේ යාළුවෝ රංචුව කිව්වා ටින්කි ඕක අපිටත් දීලා අපි හැමෝම එකතු වෙලා උස්සමු. හැබැයි පෙරේතනින් බෑ මේක මගේ විතරයි කියලා යාළුවන්ට කෑ ගැහුවා. යාළුවෝ ටින්කිව දාලා යන්න ගියා. එක පාරටම අහස කළු කරලා මහා වැස්සක් වහින්න පටන් ගත්තා. වතුර පාරට ටින්කිවයි අර රත්තරන් බෝලේ ගහගෙන යන්න හැදුවේ. ටින්කිට බය හිතුණා. එයා රත්තරන් බෝලය ඇතෑරලා බේර ගන්න කියලා කෑ ගැහුවා. ඒ වෙලාවේ අර කූඹි ටික දුවගෙන ඇවිත් එකතු වෙලා ටින්කිව අතින් අල්ලලා බේරගත්තා. ටින්කිට තමන්ගේ පෙරේතකම ගැන ලැජ්ජ හිතුණා. එයා යාළුවන්ගෙන් සමාව ඉල්ලුවා. වැස්සෙන් බේරුණ ටින්කි එයාගේ වැරැද්ද තේරුම් ගත්තා. හැබැයි පහුවදා උදේ කැලෑව මැදින් යද්දී ටින්කිට දකින්න ලැබුණේ කලින් දැක්කට වඩා ලොකු තනි රත්තරන් බෝලයක් බිම වැටිලා තියෙනවා. මේ පාර ටින්කි තනියම ඒක ගන්න ගියේ නැහැ. එයා ඉක්මනටම දුවලා ගිහින් යාළුවෝ හැමෝටම කතා කළා. යාළුවෝ ටිකත් සතුටින් ටින්කි එක්ක දුවගෙන ආවා. කූඹි රංචුවම එකතු වෙලා අර ලොකු රත්තරන් බෝලය උස්සන්න හැදුවා. හැබැයි ඒක අංගලක්වත් හොලවන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි රත්තරන් බෝලය අල්ලපු හැම කූඹියෙක්ම ඊකට ඇලුනා. ඒක රත්තරන් බෝලයක් නෙවෙයි කැලෑවේ හිටපු කපටි මකුළුවෙක් හදපු ඇලෙන සුළු රහස් උගුලක්. මකුළුවා ගහක් උඩ ඉඳන් hina වෙවි කූඹි ටික අල්ලගන්න ලං වුණා. ටින්කි බෝලය ඇල්ලුවේ නැති නිසා බේරුණා. යාළුවෝ ටික බය වෙලා කෑ ගැහුවා. ටින්කි බය වෙලා හැංගුනේ නැහැ. එයා ඉක්මනටම බිම තිබ්බ වියලි කොළ කෑල්ලක් අරන් මකුළුවාගේ ඇස් දෙකට වැහින්න විසිකලා. මකුළුවාට මුකුත් පෙනුනේ නැහැ. ඒ අතරතුර ටින්කි ශක්තිමත් වැල් කෑල්ලක් අරන් ඇවිත් ඇලිලා හිටපු යාළුවෝ හැමෝම එකපාර ඇදලා බේරගත්තා. හැමෝම බේරිලා දුවලා ආවා. මකුළුවා වැටුණු වෙලාවේ එතන තිබ්බ පරණ කොළ කෑල්ලක් ටින්කිට හමු වෙනවා. ඒක අද්භූත රන් නගරයට යන රහස් සිතියමක්. ශීත කාලයට කෑම සොයන්න උන් 4 දෙනා ගමන ආරම්භ කරනවා. ගමන මැදදී හමුවන මහා වතුර පාරකින් එගොඩ වෙන්න ඕන් වියලි ලී පතුරක් ඔරුවක් වගේ පාවිච්චි කරලා සමගියෙන් හබල් ගාලා එගොඩ වෙනවා. පාරවල් 3ක් හමුවන තැනකදී කපටි පළඟිටියෙක් ඔවුන්ගේ සිතියම බලෙන් ලබා ගන්න හදනවා. හැබැයි ටින්කි සහ යාළුවෝ 4 දෙනා කොහොම හරි එතනින් බේරිලා දුවනවා. රන් නගරයේ දොර ලොකු ගලකින් වහලා තියෙනවා. 4 දෙනාම එකතු වෙලා එකම පැත්තකට 1 2 3 කියලා තල්ලු කරලා දොර අරිනවා. ගුහාව ඇතුලේ තිබ්බේ රත්තරන් නෙවෙයි මිනිස්සු දාලා ගියේ ඉදුණු පළතුරු සහ සීනි කැටවත්තක්. ටින්කි මේව තනියම ගන්නේ නැතුව මුළු කූඹි ගමටම බෙදන්න තීරණය කරනවා. ඔවුන් ආපසු එන්න හදද්දී නපුරු මකුළුවා සහ කපටි පළඟිටියා එකතු වෙලා ගුහාවේ දොර වට කරනවා. ටින්කි ඇතුළු පිරිස ගුහාවේ තිබ්බ ලොකු මිරිස් කුඩු කැබැල්ලක් උස්සන්න ඇවිත් සතුරන්ගේ ඇස්වලට හැලෙන්න විසි කරනවා. ඇස් දැවිල්ලෙන් සතුරන් කෑ ගහන් දුවනවා. මුළු කූඹි රාජධානියම ඇවිත් කෑම ටික ගමට රැගෙන යනවා. ටින්කිගේ පෙරේතකම නැතිවීම සහ සමගිය නිසා මුළු කූඹි ගමම ශීත කාලයෙන් බේරෙනවා.